අයිබෝවන් කොහොමදාලට හැමෝම් පරිස්සමෙන් ඉන්නා නේද? ඔයාලා දන්නවද හොඳින් නටන උණු වතුරට බිත්තර එකතු කරලා මේ වගේ මාරම සොෆ්ට් එකට කටේම දීවෙන පදමට පුඩින් එකක් හදාගන්න පුළුවන් කියලා. ඔන්න අද මම මේ රෙසිපි එක තමයි අරගෙන ආවේ. ඉතින් මේ පුඩින් එක මාරම රසයි, කිරිම කිරි රසට තියෙනවා. ඕනිම කෙනෙක්ට වරදින් නැතුව හදාගන්නත් පුළුවන්, ගොඩක්ම ලාභෙට. ඔන්න මේ උත්සව කාලෙට ගෙදරට එන අමුත්තන්ට අතුරුපසක් විදිහට සංග්‍රහ කරන්න ඔයාලට මේක හදලා බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි යමු ඉක්මනට වීඩියෝ එක බලන්න. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙන් තියෙන subscribe button එක click කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මොන වීඩියෝ ගැන හිතන දේ අදහස් යෝජනා පල්ලෙන් කමෙන්ට් එකක් දාගන්නත් අමතක කරන්න එපා. මුලින්ම අපි මේ වගේ බෝල් එකක් අරගෙන මේකට ඉස්සෙල්ලාම බිත්තර 3ක් කඩලා එකතු කරගන්න ඕනේ. ඉතින් අද මම මේ ටික හදාගන්නේ බිත්තර 3කින්. ඔයාලට ටිකක් වැඩිපුර හදාගන්න ඕනි නම් බිත්තර වගේම අනිත් අමුද්‍රව්‍යත් වැඩිපුර එකතු කරලා හදාගන්න පුළුවන්. දැන් අපි මේකටම කිරි පිටි මේස හැඳි 3කුත් එකතු කරගමු. බිත්තර ප්‍රමාණය වැඩි කරගන්නවා නම් කිරි පිටිත් වැඩිපුර එකතු කරගන්න ඕනි. මේ වගේ ලුණු ස්වල්පයකුත් එකතු කරගන්න. ඒ වගේම වැල්ල තේ හැඳි භාගයක්. වැල්ල එකතු කරගන්න එක නම් අවශ්‍යම නැහැ. තියෙනවා නම් විතරක් එකතු කරගන්න පුළුවන්. වැල්ල නැත්තම් ඔයාලට පුළුවන් එනසල් කරලක් වගේ හොඳින් කුඩු කරලා එකතු කරගන්න. දැන් අපි මේ ටික විනාඩියක් වගේ හොඳට විස් කරගන්න ඕනි. ඉතින් මම මේ පුඩින් මිශ්‍රණයට සීනි එකතු කරගන්නේ නැහැ. මොකද මම මේ පුඩින් එක උඩින් පැණි එකතු කරගන්න නිසා. හැබැයි ඉතින් ගොඩක් පැණි රස කන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ වෙලාවේදී සීනි මේස හැඳි 2ක් 3ක් වගේ ඔයාලගේ රස අනුව එකතු කරගන්න මේකට. ඉතින් මේ තියෙන්නේ විනාඩියක් වගේ හොඳට විස් කරගත්තට පස්සේ දැන් අපි මේ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන මේකට මම එකතු කරගන්නවා වතුර මිලිලීටර 300ක්. ඉතින් මම බිත්තර 3ක් ගත්ත නිසා තමයි වතුර මිලිලීටර 300ක් එකතු කරගන්නේ. එක බිත්තරයකට වතුර මිලිලීටර 100ක් එන විදිහට බිත්තර ප්‍රමාණය වැඩි කරගන්නවා නම් වතුර ප්‍රමාණය වැඩි කරගන්න. දැන් අපි මේ වතුර ටික හොඳට රත් වෙනකන් තියාගමු. මේ විදිහට වතුර ටික හොඳට බුබුලු දාලා රත් වෙද්දී අපි මේ ටික ලිපෙන් අයින් කරලා රස්නේ පිටින්ම බිත්තර එකට එකතු කරගමු. මේ වගේ එකතු කරන ගමන් අනිත් අතින් හොඳට විස් කරගන්න. විනාඩි 2ක් වගේ හොඳට පෙනෙනකන් විස් කරගන්න ඕනි. ඉතින් වතුර ටික හොඳ රස්නේ පිටින්ම තමයි බිත්තර එකට එකතු කරගන්න ඕනි. ඉතින් මේ විදිහට හොඳින් විස් කරගත්තට පස්සේ දැන් අපි මේ පුඩින් මිශ්‍රණය මේ පුඩින් එක සෙට් කරගන්න භාජනයට එකතු කරගමු. මම මේ වගේ පොඩි වීදුරු දීසියක තමයි පුඩින් එක තඹ ගන්නේ. මිශ්‍රණය මේ වගේ පෙරලම එකතු කරගන්න. එකතු කරගත්තට පස්සේ මේ පුඩින් මිශ්‍රණයේ උඩ තියෙන පෙන ටික මේ වගේ හැන්දකින් අයින් කරගන්න. ඊට පස්සේ අපි මේක හොඳට ස්ටීම් කරගන්න ඕනේ. ඔයාලට මේක ලේසියෙන්ම රයිස් කුකර් එකේ ස්ටීම් කරගන්න පුළුවන්. ඉතින් මේ පුඩින් එක තැම්බෙන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. විනාඩි 15ක් වගේ යද්දී හොඳින් තැම්බෙනවා. පුඩින් එක තැම්බෙනකන් අපි මේකට ඕනි කරන පැණි එක හදාගමු. ඉතින් මම අද එකතු කරගන්නේ සීනි පැණි. ඔයාලට සීනි පැණි වෙනුවට මේ පුඩින් එක උඩින් කැමති පැණි වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් සීනි පැණි ටික හදාගන්න මම මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන මේකට මුලින්ම එකතු කරගන්නවා සීනි මේස හැඳි 2ක් විතර. ඊට පස්සේ මේකටම වතුර මේස හැඳි 4ක් වගේ එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ ටික හොඳට කලවම් කරන ගමන් තියාගන්න. එතකොට ලස්සන කැරමල් පාටකට එනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ටික ටික මේක ලස්සන කැරමල් පාටකට එනවා. දැන් අපි ලිප ටිකක් අඩු කරලා මේක හොඳට කලවම් කරගමු. මම තව උණු වතුර පොඩ්ඩක් එකතු කරගන්නවා. මට පැණි මදි වගේ හිතන නිසා ඔයාලටත් පුළුවන් පැණි අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. ඔන්න මම පැණි එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේක පොඩ්ඩක්වත් කැටි ගහිලත් නැහැ. ඒ වගේම ලස්සන පාටකට තියෙනවා. ඉතින් පැණි එක ගොඩක් කළු කරගන්න එපා. එහෙම වුණොත් තිත්ත රසක් එන්න පුළුවන්. ලස්සන කැරමල් පාටකට එද්දිම ලිපෙන් අයින් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මං හොඳින් තඹගත්ත පුඩින් එක. ඔයාලට ටූත් පික් එකක් වගේ ගහලා බලන්න පුළුවන් ඇතුලේ හොඳින් තැම්බිලාද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් පුඩින් එක උඩින් හැන්දක් තියලා බලන්න පුඩින් එකේ මැද හොඳින් තැම්බිලා තියෙනවද කියලා. දැන් අපි මේ පුඩින් එක අවශ්‍ය විදිහට කෑලි කපා ගමු. නිවෙනකම් ඉන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් නම් ටිකක් දුන්නට පස්සේ කෑලි කපා ගන්නත් පුළුවන්. මේ විදිහට කෑලි කපා ගත්තට පස්සේ අපි හදාගත්ත පැණි එක මේ වගේ පුඩින් එක උඩින් එකතු කරගමු. මේ වගේ ඔක්කොම ටික එකතු කරගන්න.
ඔන්න දැන් අපිට තියෙන්නේ පුඩින් එකේ රස බලන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පුඩින් එක හරිම ලස්සනට තියෙනවා. ඒ වගේම තමයි ඇත්තටම මේක මාරම රසයි. කිරිම කිරි රසයි. බත් කාලා අතුරුපසක් විදියට කන්න නියමට ගැලපෙනවා. පැණිත් එක්කම කන්න එතකොට ගොඩක් රසයි. ඔයාලට මේ පුඩින් එක ශීතකරණයේ තියලා කූල් කරලා කන්නත් පුළුවන්. එතකොටත් ගොඩක් රස වැඩි. ඉතින් හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ රසවත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් අදට සමුගන්නවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.